අයිබුවන් ඔයාලට මතක ඇති මම මීට කලින් වීඩියෝ එකක් දාලා තිනවා. මේ වීඩියෝ එක බලන්න. මම බැටරි එක ඇසෙම්බල් කරනකොට තමයි මේ වීඩියෝ එක දාලා තින්නේ. ඒ ඇසෙම්බල් කරේ මේ බැටරි පැක් දෙකේ තිබුණ බැටරි එකතු කරලා එක පැක් එකකට හැදුවා. එතකොට මේ වීඩියෝ එක යට තියෙනවා. පස්සේ මම මේ බැටරි පැක් එක තියලා තිබුණේ පස්සේ දවසක පහසු වෙලාවක බැටරි ටිකක් හම්බුනොත් මේකට හදා ගන්න කියලා. ඉතින් මට මේ ළඟදී බැටරි වගේක් හම්බ වුණා. ඊට පස්සේ මේ බැටරි ටික මම මේකට දැම්මා. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මේ බැටරි වර්ග දෙකේ. ඉතින් මේ බැටරි දෙක ගත්තා. එතන වර්ග දෙකක් තිබුණා. එකක් කොළ පාට බැටරියක් අනිත් එක දම් පාට බැටරියක්. ඒකේ ෆොටෝ එක දාන්නම්. එතකොට ඔය දම් පාට බැටරිය ඇත්තටම 2450ක්. එක බැටරි එකක 2450ක මිලි ඇම්පියර් අවර්ස් ගණනක් තියෙනවා. ඊටඟට කොළ පාට බැටරිය තියෙන්නේ 2200ක මිලි ඇම්පියර්ස් ගණනක් තමයි තියෙන්නේ. ඔය කැපැසිටි දෙකක බැටරි සාමාන්‍යයෙන් එක බැටරි පැක් එකකට දාන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අර හොඳ ඒ කියන්නේ කැපැසිටි එක වැඩි බැටරියක් ඉක්මනට වීක් වෙනවා. මොකද අඩු බැටරිය පර්ෆෝමන්ස් වල තමයි එතකොට නිතරම බැටරිය දුවන්නේ. එතකොට අර හොඳ බැටරිය ඉක්මනින් වීක් වෙන නිසා තමයි බැටරි කපල් කරලා දාන්නේ නැත්තේ. ඒ කියන්නේ වර්ග දෙකක් එකට දාන්නේ නැත්තේ. හැබැයි මම ගත්තේ මට හම්බුනේ පරණ බැටරි නිසා මම ඒක නොසලකා හරලා ඒ කියන්නේ එතකොට සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 200ක 100ක 200ක විතර වෙනසක් මට මේ බැටරි පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. නමුත් මට මේ බැටරි පැක් එක යූස් කරන්න ඕන නිසා මම ඒක ඉග්නෝ කරලා මම ඒක දැම්මා. ඉතින් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේද කියන එක මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් උත්සාහ කරලා බලනවා. මම ඒකේ රිවිව් එකත් ඔයාලට දාන්නම්. අද දිනේ ඉඳන් තමයි මම මේක පාවිච්චි කරන්න ගන්නේ. ඒකට ඊයේ තමයි මම මේක ඇසෙම්බල් කරේ. එතකොට ඇසෙම්බල් කරලා බැලුවට පස්සේ දැන් මේක අපි charge කරා. දැන් මේකෙත් සාමාන්‍යයෙන් ඔරිජිනලි 4.2යි 3.6ට වඩා අඩු බැටරි ඩිස්චාර්ජ් කරන්න හොඳ නැහැ. 3.6 ඉඳන් 4.2ට charge වෙන අතරකොට ඒ අතරතුර කැපැසිටි එක ෆුල් වෙනකොට වෝල්ටේජ් එක යන්න ඕනේ 21කට එනකන් එන්න ඕනේ. දැන් අපි වෝල්ටේජ් චෙක් කරමු මේ බැටරි දෙකේම. මම මුලින්ම චෙක් කරන්නම් මගේ පරණ බැටරිය. ඒ කියන්නේ කලින් ඇසෙම්බල් කරපු බැටරිය. 20.3ක් ඒකේ වෙන්නනවා වෝල්ටේජ් එක. හරි. එතකොට මේ බැටරියත් අපිට වෝල්ටේජ් එක ගත්තොත් එහෙම 20.3ක් වෙන්නනවා. එතකොට මේ බැටරි දෙකම යූස්ඩ් බැටරි නිසා 20.3ක් වෙන්නනවා. සමහරක් විට charge එක ටිකක් වැඩි වෙලා තිබුණා. ඉතින් අපි හිතමු ආසන වශයෙන් 21ටම ආවා කියලා. එතකොට මේ දැන් බැටරි යූස් කරලා නිසා සමහරක් වෙලාවට බැටරි වල කැපැසිටි එක දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන නිසා 21 ඉඳන් සමහරක් විට 20.3ට ඒ කියන්නේ 0.7ක් සමහරක් විට අඩු වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් මේ බැටරි දෙක අතරම හොඳට වැඩ කරන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් කියන එක මට විශ්වාසයක් තියෙනවා. තව පොඩි වෙනසක් තියෙනවා මේ බැටරි දෙකේ පර්ෆෝමන්ස් වල මම හිතන විදිහට. මොකද මේක සාමාන්‍යයෙන් අපිට බැටරිය එන්නේ හුඟක් වෙලාවට අපිට මාකට් එකේ ගන්න තියෙනවා හයි කැපැසිටි බැටරිත් ගන්න තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මිලි ඇම්පියර් අවර්ස් 1200 1300 1400 ගණන් වල තමයි ගොඩක් වෙලාවට මාකට් එකේ අඩු කැපැසිටි බැටරි තියෙන්නේ. සෝ ඊට වඩා අඩු ඒවා තියෙනවා. ඉතින් මං හිතනවා මේ බැටරියේ කැපැසිටි එක සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක් තමයි මේ වගේ කැපැසිටි එකක් තමයි යන්නේ. මොකද මේක සාමාන්‍යයෙන් කැපැසිටි එක අඩු බැටරිය සාමාන්‍යයෙන් පැයක් දෙකක් වගේ ඇතුළත charge වෙනවා. ඉතින් මේ බැටරිය ඊයේ මට charge කරන්න පැය 3කට වඩා ගියා. ඉතින් ඒක නිසා මම හිතනවා මේකේ කැපැසිටි එක වෝල්ටේජ් එක සමාන වුණාට මේ බැටරියට වඩා කැපැසිටි එක වැඩි කියලා. ඉතින් එහෙම chance එකක් තියෙනවා අපි assemble කරලා ගන්නකොට බැටරි වල අපිට හොඳ කැපැසිටි එක වැඩි බැටරි අපිට assemble කරගන්න පුළුවන්. ඉතින් ගාන පොඩ්ඩක් වැඩි කැපැසිටි වැඩි බැටරි එක. නමුත් අපිට assemble කරලා ගන්න එකේ වාසිය තමයි අපිට හොඳ performance තියෙන බැටරි අපිට තෝරලා assemble කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේ බැටරියත් මම අද use කරන්න පටන් ගන්නවා. මේක මම පාවිච්චි කරන මගේ power trimmer එකට grass trimmer එකට පාවිච්චි කරන බැටරි. මුල්ම කාලේ මේක බැටරි දෙක එකතු කරාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 40ක් 45ක් විතර වගේ වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි එක දිගට පාවිච්චි කරනකොට මෝටර එක දිගටම drive කරනකොට ඒක එතකොට බැටරි ඉක්මනට බහිනවා. ඒක නිසා අපි එක දිගටම පාවිච්චි කරන්නේ නැතුව ඒ කියන්නේ රෙස්ට් එකක් දීදී පාවිච්චි කරද්දී බැටරිය සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර වගේ විනාඩි 40ක් 45ක් විතර වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපේ තනකොළ වත්තේ තියෙන තනකොළ පඳුරු ටික කපා ගන්න ඒ වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් මේ වගේ power tools වල batteries තියෙනවා නම් ඒවා repair කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ දුරකථන අංකය දැන් තිරේ දිස්සෙනවා.
ඒ වගේම මං වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න WhatsApp ලින්ක් එක දාලා තියෙනවා. ඒ දෙකම බලන්න. UPS වලට, ඒ කියන්නේ පැරණි UPS වලට 12 volt බැටරි අපි හරි ගස්සනවා. BMS එකක් දාලා. ඉතින් ඒවටත් ඔයාලට high capacity බැටරි හරි ගස්ස ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකත් මං ඔයාලට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න සටහන් කරලා තියෙනවා. හරි මම ඇත්තටම බැට්‍රිය පාවිච්චි කරා ආසන්න වශයෙන් කලින් බැට්‍රියට වඩා එකනේ යුනිට් එකත් එක්ක ආපු බැටරි නෙමේක ලයිට්වලට බලන්න පුළුවන් දේනේ 18.66 වගේ තියෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් දැන් බැටරිය බහැලා තිනවා පැයකට වඩා වැඩි කාලයක් මම පාවිච්චි කරා 3.6 වලට වගේ බහැලා තියෙනවා. ඒ කියන්නේ 3.6 කියන්නේ සාමාන්‍යයෙන් බැටරිය වහින්න පුළුවන් ස්ටෑන්ඩඩ් රේට් එක. ඒ කියන්නේ ඩිස්චාර්ජ් කරන්න පුළුවන් සේෆ් රේන්ජ් එක තමයි 3.6 කියන්නේ. එතකොට බැටරිය සාමාන්‍යයෙන් මේක ගොඩක් තැන්වල මේක රේට් කරන්නේ 3.7 වල ඉඳන් 3.7 කියලා තමයි මේක රේට් කරන්නේ. මේක ෆුල් චාර්ජ් කරපුවම 4.2 වලට යනවා. එතකොට මේක ඩිස්චාර්ජ් කරන්න පුළුවන් සේෆ් ඩිස්චාර්ජ් එක සාමාන්‍යයෙන් 3.6 කියලා තමයි ලිතියම් අයන් මේ 18650 කියන බැටරිය යන්නේ. ඉතින් එතකොට ඒ අනුව බලපුවාම මේක සාමාන්‍යයෙන් දැන් අවශ්‍ය ගානට මේක බහැලා තියෙනවා. 18ක් වගේ වෙනවා. ඒ කියන්නේ වෝල්ට් 18ක් යනකම් බහින්න පුළුවන් බැටරිය උපරිම. ඒ කියන්නේ මේ බැටරිය වෝල්ට් 18කට යනකම් අඩු කරන්න පුළුවන් පැක් එකක් හැදුවට පස්සේ බැටරි 5ක් දාලා. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් මේ බැටරියත් මම ඇසෙම්බල් කරගත්තා. ඉතින් මේ වගේ තව වැඩ ඔයාලගේ මොනවා හරි මේ වගේ වැඩ තියෙනවා නම් ඒවට මට සහයෝගයක් දෙන්න පුළුවන් කරන්න. ඔයාලගේ බැටරි පැක් තියෙනවා නම් ඒවා අහක දාන්න එපා. සවුත් වෙච්ච බැටරි තියෙනවා නම් ඒවා අයින් කරන්න එපා. ඒවා රිපෙයාර් කරන්න පුළුවන්. අලුතෙන් බැටරි ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය ඒ කියන්නේ අලුතෙන් බැටරි කියන අපිට ඇසෙම්බල් කරගන්න පුළුවන් බැටරි එක රිපෙයාර් කරලා. ඒ ඇසෙම්බල් කරනකොට අපිට හොඳ බැටරි දාලා. ඒ කියන්නේ අපි වෙළඳපොලේ ගන්න මිලට වඩා වැඩි මිලකට හැබැයි හොඳ බැටරි දාලා හොඳ හයි කැපැසිටි බැටරි දාලා අපේ අවශ්‍යතාවයට අපේ අතේ තියෙන මුදලට ගැලපෙන විදිහට බැටරි පැක් එකක් ඔයාලට හදා ගන්න පුළුවන් කියන එක ගැන තොරතුරු දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් එහෙමනම් තවත් දවසක මේ වගේ අපි වීඩියෝ එකකින් මුණ ගැහෙමු.